සසර පින කියන එක නැති වුණොත් බුදු කෙනෙක් ළඟවත් සැනසෙන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඕගොල්ලෝ අහලා තියෙනවා අසංකේය කල්පලක්ෂ 4ක් පාරමිතා පුරද්දි බෝසතාණන් වහන්සේට හෙවණැල්ලක් වගේ ළඟින් ඉඳපු සුන්දරම යුවතිය තමයි යශෝදරා. ඒ සුන්දර යුවතියක් විදියට සසර පුරා එකට ආපු යශෝදරා දීපංකර බුදුහාමුදුරුවන්ගේ පාදමූලෙදී තමයි පින්වතුනි සසර එකට යන්න අදිෂ්ඨාන කළේ. දීපංකර බුදුහාමුදුරුවන්ගේ භවයේ අපේ බෝසතාණන් වහන්සේ සුමේද කියන තවුසානන් වෙලා තමයි ඉපදිලා ඉඳියේ. ඔගොල්ලෝ අහලා තියෙන කතාවක් අර දීපංකර බුදුහාමුදුරුවෝ ගමට වඩින වෙලාවේ මඩවලක දිගා වෙලා Tamanට පිළිසතර කරගන්න බැරි වෙච්ච මඩවලෙන් එගොඩ වෙන්න කියලා තමන් බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ පින්වතුනි බඩගාමින් කිව්ව ස්වාමීනි මගේ ඇඟ මතින් වඩින්න ඔබ වහන්සේගේ සිරිපතුල් වල මඩ තැවරෙන්නේ නැති වෙන්න කියලා. එදා බෝසතාණන් වහන්සේ කරන මේ වීරිය ක්‍රියාව දකින සුමිත්‍රා කියන තරුණිය අදිෂ්ඨානයක් කරනවා නෙළුම් මල් මිටක් පූජා කළා මේ වීරයවන්ත බෝසතාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ නමින් මතු බුද්ධත්වයේ ලබන භවයේදී ඒ උතුම් බුදු බව පිණිස පාරමිතා පුරන සෑම භවයකම බෝසතාණන් වහන්සේට ප්‍රිය භාර්යාව වෙන්න ඕනි කියලා. ඒ තමයි ලෝකේ සුන්දරම ආදර කතාව. අද අපි නොයේ ආදර කතා ගැන ඇහුවට මේ ලෝකේ තියෙන ලස්සනම ආදර කතාව තමයි සිද්ධාර්ථ යශෝදරා කියන්නේ. අපි හැමදාම පොතපතේ ඇහුවේ බෝසතාණන් වහන්සේ ගිහිගේ හැරලා යනකොට යශෝදරාව නින්දේ තමයි ඉඳියේ කියලා. ඇත්තම කතාව පින්වතුනි බෝසතාණන් වහන්සේට ගිහිගේ හැරලා යන්න මිරිවැඩි සංගල පවා දොරටුව ළඟ සෝදානම් කළා තිබුණේ යශෝදරා. ඇය දැනන් ඉදියා බෝසතාණන් වහන්සේ මේ ගමන යන බව. බුද්ධත්වයේ ලබලා කිඹුල්වත්පුරයට වඩින වෙලාවේ යශෝදරා දේවිය විතරයි බුදුහාමුදුරුව දකින්න ගියේ නැත්තේ. සුද්ධෝදන මහරජතුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යශෝදරා කුටියේ බලාගෙන ඉන්න ඔබ වහන්සේ වඩිනකන් ඇය නැහැ එළියටවත් එන්නේ. සරියුත් මොගලන් දෙනම වහන්සේත් සමග කුටියට වැඩි අපේ බුදු පියාණන් වහන්සේ. බුදු සිරුර දැක්කට පස්සේ පුර හඳක් වගේ බබලන යශෝදරා දේවිය ඇවිදින්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කෙන්ඩා දෙක අල්ලගෙන සිරිපතුල් දෙක තෙත් වෙනකන් ඇඬුවා කියනවා. ඒ ඇඬිල්ල මේ ලෝකෙ කිසි කාන්තාවක් අඬලා නැහැ පුතේ. එදා සිරිපතුල් දෙක තෙමෙනකන් කෙන්ඩ දෙක අල්ලගෙන හඬා වැළපෙද්දී සුද්ධෝදන මහරජතුමා කියනවා යශෝදරා අඬන්න එපා. ඇයව වළක්වන්න හැදුවා. බුදුහාමුදුරුවෝ කියනවා දකුණු ශ්‍රී හස්තයේ දිගු කළා. පියමහ රජතුමනි අද ඇයට ඇති තරම් අඬන්න දෙන්න. අද යශෝදරා ඇඬුවේ නැත්තම් මා කෙරෙහි උපන් සෙනෙහසින් ලය පැලිලා මැරෙයි ස්වාමීනි. ඒ නිසා පියමහ රජතුමාට කියනවා ඇයට අති තරම් අද අඬන්න දෙන්න. කඳුළු වලින් සිරිපතුල් දෙක තෙත් කළා පින්වතුනි. චන්න කින්නර ජාතකය කියලා යශෝදරාට කියනවා බුදුරජාණන් වහන්සේ යශෝදරා මේ අසංකේය කල්පලක්ෂ 4ක් පුරා ඔබයි මමයි මේ විදිහටම හම්බ වුණා. ඔබත් ඉපදුනා මමත් ඉපදුනා ඔබත් මියදුනා මමත් මියදුනා ඔබත් ලෙඩ වුණා මමත් ලෙඩ වුණා ප්‍රියයන්ගෙන් වෙන් වුණා ඒ දුක ඇති වුණා අප්‍රියයන් හා එක් වුණා ඒ දුක ඇති වුණා ආන්ගේ දුක නැති කරන මාර්ගය මම හොයාගත්තා. එන්න යශෝදරා මේ නෞකාවට ගොඩ වෙන්න කිව්වා. එදා ඒ දෙන්න ඒ ආපු ගමන අවසාන කළෙත් පින්වතුනි සංසාර දුකින් අත් මිදිලා.